මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ දේශපාලන විද්‍යාවේ දෙවන ඒකකය වන දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය සම්බන්ධයෙන්. ඉතින් විෂය ශාස්ත්‍රයට අයිති කාරණා සම්බන්ධයෙන් මේ දිනවල අපි ඒ නිසා සාකච්ඡා කරමින් ඉන්නවා. ඊයේ දිනේදී අපි දේශපාලන දර්ශනය පිළිබඳ සාකච්ඡා කරා. අද අපි බලමු තුලනාත්මක දේශපාලනය සම්බන්ධයෙන්. තුලනාත්මක දේශපාලනය කියන්නේ දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රයට අයත් තවත් කාරණයක්. ඉතින් තුලනාත්මක දේශපාලනය භාවිතය ආරම්භ වුණේ ග්‍රීක යුගයේ ඉඳලා. මේක භාවිතා කරලා තියෙනවා දේශපාලන විද්‍යාවේ පියා. ඒ කියන්නේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්. ඔහු මේක භාවිතා කළා පෞර රාජ්‍ය 158ක් තුලනාත්මකව අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මේ තුලනාත්මක දේශපාලනයට වැදගත්කමක් හිමි වුණේ 1950න් පස්සේ. ඒකට හේතුව වුණේ ඇමරිකානු දේශපාලන විද්‍යාඥයින් පිරිසක් මේක විද්‍යාත්මක පදනමකින් භාවිතයට ගැනීම. මේ නිසා තමයි තුලනාත්මක දේශපාලනයට 1950න් පස්සේ වැදගත්කමක් ඇති වුණේ. ඉතින් තුලනාත්මක දේශපාලනය කියලා කියන්නේ දේශපාලන විද්‍යාඥයින් ගොඩක් උනන්දුව දක්වන කාරණයක්. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ තුලනාත්මක දේශපාලනය තුලින් තමන්ගේ රට දැන් ඉන්නේ මොන වගේ තත්ත්වයකද කියලා හඳුනගන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තමයි දේශපාලන ආයතන, දේශපාලන සංකල්ප මේවා තුලනාත්මකව හඳුනගෙන වඩාත් හොඳම සංකල්පය ආයතනය පිළිබඳව මේ තුලනාත්මක දේශපාලනය තුලින් හඳුන ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දේශපාලන විද්‍යාඥයින් තුලනාත්මක දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වනවා. අපි ඊළඟ දවසේ තවත් දේශපාලන විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රයට අයත් කාරණයක් පිළිබඳව කතා කරමු. එහෙනම් අදට ගිහින් එන්නම්.